දින 21ක් කියන්නේ සාමාන්‍යයෙන් අපිට ගෙවිලා යනවා තේරෙන්නේ නැති කාලයක්. හැබැයි මම කිව්වොත් මේ ඉදිරි දින 21 ඇතුළත ඔයාගේ මුළු ජීවිතේම අංශක 180කින් ආපහු හරවන්න පුළුවන් කියලා. ඔයා මුහුණ දෙන මූල්‍යම ප්‍රශ්න මානසික පීඩනය නැත්නම් බිය සහ සැකය මේ හැමදේම පිටස්තර ලෝකයේ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ හැම දෙයකම මුල ඔයාගේ යටිසිතේ අවුරුදු ගාණක් තිස්සේ තැම්පත් වෙලා තියෙන ඍණාත්මක ප්‍රෝග්‍රෑම් එකයි. විද්‍යාත්මක තහර කරපු දෙයක් තමයි යටිසිතේ පැරණි පුරුද්දක් කඩලා අලුත් ප්‍රෝග්‍රෑම් එකක් දාන්න යන්නේ හරියටම දින 21ක් කියලා. අද මේ වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඉදිරි දින 21 ඇතුළත යටිසිත රීප්‍රෝග්‍රෑම් කරලා ඔයාගේ ජීවිතය සම්පූර්ණ වෙනස් කරන දින 21ක විප්ලවීය මාර්ග සිතියම් වෙත. වීඩියෝ එක මග අරගන්න නැතුව අන්තිම තත්පර වෙනකම් බලන්න. ඇයි අපි දින 21ම තෝරගත්තේ? අපේ මොලේ තියෙනවා නියුරෝප්ලාස්ටිසිටි කියලා සංකල්පයක්. ඒ කියන්නේ මොලේට පුළුවන් අලුත් සිතිවිලි සහ පුරුදු වලට අනුව තමන්ගේ නියුරෝන පද්ධතිය නැවත සකස් කරගන්න. විද්‍යාඥයන් සොයාගෙන තියෙනවා අලුත් සිතිවිලි රටාවක් මොලේ ඇතුලේ ස්ථිර වෙන්න අවම වශයෙන් දින 21ක් එක දිගට නැවත සිදු යුතු බව. ඔය අවුරුදු ගණනාවක් තිස්සේ මට බෑ මම අසාර්ථකයි කියලා යටිසිතට දුන්නු අන මේ දින 21 ඇතුළත අපිට මකා දාලා අලුත් ධනාත්මක ප්‍රෝග්‍රෑම් එකක් ඇතුළු කරන්න පුළුවන්. පළමු සතිය දින 1 සිට 7 දක්වා මනස පිරිසුදු කිරීම. පිරුණු වීදුරුවකට අලුතින් වතුර වක් කරන්න බෑ. ඒ නිසා මුල් දින 7 තිස්සේ අපි කරන්නේ යටිසිතේ තියෙන ඍණාත්මක දේවල් අයින් කරන එක. පළමු පියවර දවස පුරා කතා කරන වචන ගැන අවධානයෙන් ඉන්න. මට සල්ලි නෑ. මට මේක කරන්න බෑ. වගේ වචනයක් කටට හැම වෙලාවකම ඒක වෙනස් කරලා මම මේ වෙනුවෙන් වැඩ කරනවා කියලා කියන්න. නෙගටිව් මීඩියා සහ ඍණාත්මක අදහස් දෙන පුද්ගලයන්ගේ මේ දින 7 ඇතුළත සම්පූර්ණයෙන්ම ඈත් වෙන්න. ඔයා යටිසිතට දාන දේ වෙනස් නොවි යටිසිත වෙනස් වෙන්නේම නැහැ. දෙවනි සතිය දින 8 සිට 14 දක්වා අලුත් ප්‍රෝග්‍රෑම් එකක ඇතුළත් කිරීම. දැන් ඔයගේ මනස පිරිසුදුයි. මෙතන සිට අපි යටිසිතට අලුත් අදහස් දානවා. ඒ සඳහා තාක්ෂණික ක්‍රම දෙකක් භාවිත කරනවා අපි. ඇල්ප වේව් ආප්‍රමේෂන්ස් උදේ නැගිට ගමන් සහ රෑ නිදා ගන්න තප්පර කීපයකට කලින් මොළය ඇල්පා තීටා තරංග මට්ටමේ තියෙනවා. ඒ වෙලාවට ඔයාට ඕන ඉලක්කයක් වර්තමාන කාලයෙන් කියන්න. මම අතිශය සාර්ථකයි. මගේ ආදායම දිනෙන් දින වැඩි වෙනවා. යනුවෙන් සිතින් හෝ අඬනගා කියන්න. ස්ක්‍රිප්ටින් මෙතඩ් දිනපොතක් අරගෙන වාගේ අනාගතය දැනටමත් ලැබිලා ඉරයි වගේ විස්තරාත්මකව ලියන්න. ලියන තරමට යටිසිතේ සැබෑක් ලෙස බාර ගන්නවා. තුන්වැනි සතිය දින 15 සිට 21 දක්වා හැඟීම් එකතු කිරීම සහ ක්‍රියාත්මක කිරීම. යටිසිත බල ගන්නන්න ලොකුම ඉන්දය තමයි හැඟීම් කියන්නේ. ඉමෝෂනල් විස්ුවලයිසේෂන්. ඇස් පියාගෙන ඔයාගේ ඉලක්කය ඉටුව විට දැන සතුට ආඩම්බරය අද දැන ලෙස සිතින් විඳින්න. ඉන්ස්ප්‍රයිට්ස් ඇක්ෂන්. යටිසිත රීප්‍රෝග්‍රෑම් වෙනකොට ඔයාට අලුත් අදහස් සහ උද්‍යෝගයක් එන්න පටන් ගන්නවා. ඒ එන අදහස් මගහරින්නේ නැතුව වහම ක්‍රියාත්මක කරන්න. යටිසිත සහ ඔයාගේ ක්‍රියාවන් එකතු විට ප්‍රතිඵලය වේගවත් වෙනවා. මේ දින 21 ඇතුළත අනිවාර්යෙන් මතක තබා ගත යුතු රීති තුනක් තියෙනවා. එක දවසක්වත් මගහරින්න එපා. එක දවසක් හරි මගහරිනොත් දින 21 ගණන් කිරීම නැවත මුල සිට පටන් ගන්න ඕනේ. සැක කරන්න එපා. මේක හරියාවද කියන පුංචි සැකය පවා යටිසිතේ ක්‍රියාවලියට පණ කරනවා. කෘතඥතාව දැක්වීම. දැන්ට ඔයාලට තියෙන පුංචිම හෝ දේවල් ගැන ස්තුතිවන්ත වෙන්න. කෘතඥතාව යනු යටිසිත ධනාත්මක තබන ඉහළම ශක්තියක්. අදින් පටන් ගන්න මේ දින 21 විප්ලවය. ඔයා අදින් මේ චැලෙන්ජ් එක බාර ගන්න ලැහැත්ති නම් දැන්ම පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න I expect the 21 day challenge කියලා. දින 21කට පස්සේ ඇවිත් ඔයාගේ ජීවිතේ ආපු වෙනස මේ වීඩියෝ එක යටතේ සටහන් කරන්න. වීඩියෝ එක වටිනා කියලා හිතුණා නම් ලයික් කරන්න. යහළුවන්ට ෂෙයා කරන්න. මේ වගේ ජීවිත වෙනස් කරන වීඩියෝ ඉදිරියට බලන්න අපේ channel එක දැන්ම subscribe කරලා තියාගන්න. bell icon එකත් click කරලා තියාගන්න. ඔබ සැමට ජයග්‍රහයි දින 21ක් වේවා.